හෙලෝ ළමයි ඔන්න ඉතින් මං අද ආවා K-food එකේ තියෙන ඔරිජිනල් කොරියන් රාමෙන් එකක් හදාගෙන කන්න. ඉතින් මෙතනට ගියාම නම් පිස්සුව හැදෙනවා මොන රාමෙන් එක තෝරගන්නද කියලා හිතා ගන්න බෑ. ඔන්න එහෙනම් මං ඉතින් තෝරලා බේරලා බලලා මෙතන ඉන්න කෙනෙක්ගෙන් උපදේශකුත් අරගෙන රසයි කියලා හිතන රාමෙන් පැකට් දෙකක් තෝරගත්තා. ඔක්කොටම කලින් කියන්නම්කෝ මේ K-food එක තියෙන්නේ ගාල්ලේ. ගාල්ලේ වක්වැල්ල රෝඩ් එකේ. ඉතින් මං අද ගියේ ගාල්ලේ තියෙන K-food එකට. මං හිතන්නේ කලින් නම් තැන් දෙකක තුනක තිබ්බ. දැන් නම් ඉතින් හැමතැනකම තියෙනවා කියලා තමයි යාරනම් අපිට කිව්වේ. ඉතින් මේක හදාගන්න හරිම ලේසි. විනාඩි 3ක් ඇතුළත මේක හදාගන්න පුළුවන්. එතන ඉන්න කෙනෙක්ගෙන් උපදේශකුත් අරගෙන මම මේක හදාගත්තා. හරියට මේක හදන්න විනාඩි 3යි. එතන තව වෙන ඇඩ් කරගන්න දේවල් තියෙනවා. චීස්, බිත්තර, සොසේජස් හැමදේම තියෙනවා. ඉතින් අපිට අවශ්‍ය ප්‍රමාණයට ඇඩ් කරගන්න පුළුවන්. ඊට පස්සේ ඉතින් යාලා කියලා දෙන විදිහට අපිට මේක හදාගන්න තමයි තියෙන්නේ. ඉතින් හරියට විනාඩි 3යි ගියේ. මාරම ෂෝක්. ඉතින් මේක අලුත්ම ඒක එතනට ගියාට පස්සේ අර ගෙදර රාමෙන් එකක් හදාගන්න ඕනේ මෙහෙම මැෂින් එකකින් හදාගත්තේ වෙනම වයිබ් එකක් තියෙන මට නම් ඉතින් ඔය විදිහට දෙකක් හදාගත්තා. අපි දෙකක් ගත්තා. ඉතින් එකම සොසේජස් එක අරගෙන තමයි මම භාගේ දැම්මේ. ඉතින් වැඩිපුර මම කන්නේ නැති නිසා ඒකේ අවශ්‍ය ප්‍රමාණයට වතුරත් වැටෙනවා. ඉතින් ඊට පස්සේ ඉක්මනට අපිට හදාගෙන රස බලන් තමයි තියෙන්නේ. හැබැයි ඔක්කොටම කලින් කියන්න ඕනේ මේක අපේ ඔය භාජනයටත් රුපියල් 170ක්ද කොහෙද යනවා. රාමෙන් එකක් 630ක් 690ක අතර තමයි තියෙන්නේ. එතකොට චීස් එකකට 150ක් ගන්නවා. සොසේජස් එකකටත් 150ක් ගන්නවා. ඉතින් මම චීස් එකකුත් ආසාවට දාගත්තා. සොසේජස් කරලකුත් දාගත්තා. හදාගෙන කන්න තමයි තියෙන්නේ. ඉතින් ඊට පස්සේ ඉතින් මේකේ තියෙන පැකට් දෙකක් දාගන්න ඕනේ. යාලා හැමදේම ඉතින් කියලා දෙනවා. ඉතින් අපිට අර අපිම යාලා කියන දෙනටත් වඩා ඉතින් අපිට හැමදේම තේරෙන එතනට ගියාට පස්සේ නමුත් ඉතින් පෙර සූදානමක් නැතුව මම ගියපු නිසා ඉතින් යාලායින් හැමදේම අහගෙන තමයි මං හදාගන්නේ. මම නම් දන්නේ නෑනේ ඔන්න ඕකේ ඇතුළේ තිබ්බ පැකට් දෙක කඩලා ඉතින් දාලා මම ඉතින් හොඳට කවලම් කරගත්තා. ඉතින් අපිනේ කන්නේ ඉතින් ඒක නිසා ඉතින් හොඳට කවලම් කරගෙන කන්න ඕනේ. ඇත්තටම මම ගත්තේ දැල්ලෝ ෆ්ලේවර් එකෙන් තියෙන රාමෙන් එකකුයි චීස් ෆ්ලේවර් එකෙන් තියෙන රාමෙන් එකකුයි. ඇත්තටම හිතුවට වැඩිය මාරම රසක් තිබ්බේ. මට ඉතින් මෙන්න මේ කෝටු කෑල්ලෙන් කන තේරෙන්නේ නැහැ. ඉතින් මගේ වීඩියෝ බලපු කට්ටිය දන්නවා මට මේකෙන් කන තේරෙන්නේ නැද්ද කියලා. හැබැයි ඔයාලා විශ්වාස කරන්න මම මේ මුළු රාමෙන් එකම කෑවේ මෙන්න මේ කෝටු කෑලි දෙකේ. මට දැන් ඒක පුරුදු වෙලා තියෙන්නේ. ඉතින් හොඳට මට ඒක කන්න පුළුවන්. ළමයි මෙන්න මේ බ්ලූබෙරි ෆ්ලේවර් එකකින් මම ඩ්‍රින්ක් එකක් ගත්තා. ඉතින් ඒක රුපියල් 630ක් වුණා. කප් එක යාලා ෆ්‍රී දෙන අයිස් කප් එක. මාරම රසයි. බ්ලූබෙරි ෆ්ලේවර් එකයි අපි ගත්තේ අඹ ෆ්ලේවර් එකයි. අඹ ෆ්ලේවර් එකට වැඩිය නම් ඉතින් බ්ලූබෙරි එක ගොඩාක් රසයි. අන්තිම ටික තමයි හොඳම ටික මං ආසම ටික. මෙන්න මේක හොඳටම කෑවා. මාරම රසක් තියෙන්නේ රාමෙන් එකත්. ඇත්තටම දැල්ලෝ ෆ්ලේවර් එක එතකොට චීස් ෆ්ලේවර් එක අපි අනිත් එක ගත්ත චීස් ෆ්ලේවර් එකන්නේ. ඒ දෙකම හොඳටම රස එනවා. ඊට පස්සේ අපි කාලා ගියේ මෙන්න මේ ඉස්සර කාලේ මතකයන් අවදි කරගන්න. ඉතින් මමත් ඔය චංගුමීලා නම්මනම් ඔය කොරියන් ඩ්‍රාමා ඔක්කොම ටික බලලා තියෙනවා. ඉතින් මටත් ඕනකම තිබ්බා ඒ විදිහට ලස්සනට ඇඳ ගන්න. ඉතින් මමත් ඔන්න එකක් තෝරගෙන ලස්සනට ඇඳගත් එකක්. මොකද මම ෆොටෝ වීඩියෝ එහෙම කරන්න ආසයිනේ. තෝරලා බේරලා ඉවර වෙලා මෙන්න මේ ලස්සන ඇඳුම ඇඳගත්තා. එතන ඉතින් ඔන්න ඔය කොරියන් කුඩේකුත් දෙනවා. ඔය පවන් ගහන්නේ අය පටසිරි වැටුණානේ ඒක. හයි ඒක පොඩ්ඩක් හුරු නෑ. ඉතින් තේරෙනවනේ. ඔය මේ අපිට හුලං ගහන එකක් දුන්නා. ඒකට මොකද්ද කියන්නේ? අවානක්. අන්න ඒකත් තිබ්බා. ඉතින් එතන 3ක් තිබ්බා. ඒකේ මම ඔන්න කොරියන් ෆ්ලැග් එක තියෙන එක තෝරගත්තා. ඉතින් ඔන්න ලස්සන වීඩියෝ ටිකක් කරලා ෆොටෝ ටිකක් ගහලා අර කාපු රාමෙන් එකේ අර ඒ තිබ්බ වයිබ් එක ඒ විදිහටම ඉවර කරලා ඉතින් කියන ගොඩක් දේවල් තිබ්බත් මගේ මේ මිනි බ්ලොග් එක දැන් ඉවරයි. එහෙනම් යනවා. බයි උම්මා.